මේ ලෝකේ භෞතික අභෞතික ඔක්කොම අපිට ළඟදී අතහරින්න වෙනවා. ඒතකොට මේ අතහරින එක නෙමෙයි අමාරු. ඒ කියන්නේ මේ භෞතික දේවල් මගහැරින එක නෙමෙයි අමාරු. මානසිකව අතහරින එකයි අමාරු. අතහරින එක ලේසි නෑ පින්වත්නි. මේ ජීවිතය අතහැරෙනකොට ඕගොල්ලන් ගොඩනගාගත්ත මේ ලෝකයේ ඇතුලේ මතකය ඕගොල්ලන්ගේ ඉස්සරහට ඇවිල්ලා ඕගොල්ලන් අමාරුයි දානවමයි. ඒ නිසායි අපි මේ චින්තනය හුරු කරගන්න ඕන. ඒ නිසායි අපි විසුද්ධිය වෙනුවෙන් වැඩ කරන්න ඕන. විසුද්ධිය ආරම්භය අපි ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒ නිසායි පින්වත්නි. එතකොට මේ විසුද්ධියටපත් වීම පිණිස මම මොනවද කරන්නේ? විසුද්ධිය කියන්නේ පිරිසුදුකම කියන එක. එතකොට පිරිසුදුකම කියලා කියන්නේ මේ කායිකව හදාගන්න එක නෙමෙයි. මේ අපි දැනටත් ඒවා අපි කායිකව පිරිසුදුයිනේ. කායිකව යම් කිසි පාරිශුද්ධියක් ගැන අපි දැනටත් හිතනවා. නියපොතු කපා ගන්න කොහොමද? කොණ්ඩේ හදාගන්නේ කොහොමද? ඇඟපත ගැන පිරිසුදුකම ඔය ගැන අපි දැනටත් හිතනවා. එහෙනම් විසුද්ධිය කියලා කියන්නේ මානසිකව ඇති වෙන එකක්. එතකොට මේ මානසික විසුද්ධිය පිණිස ඔයගොල්ලෝ මේ වෙනකොට මොනවද කරන්නේ? ඇත්තටම අවාසනාවකට ලංකාවේ බෞද්ධයෝ බහුතරයක් ඒ වෙනුවෙන් මුකුත් කරලා නැහැ. එයා මානසික විසුද්ධිය වෙනුවෙන් මුකුත් කරලා නැහැ. එළිය වැඩ ටිකක් කරලා. එළිය වැඩ පොඩ්ඩක් කරලා තියෙනවා. මොනවද එළිය කරලා තියෙන්නේ? මළුවට වැලි දාලා තියෙනවා. බෝ මළුවට අයිල් අල්ලලා තියෙනවා. රන් වැටවල් ගහලා තියෙනවා. ඒ කියන්නේ යා එළිය වැඩ ටිකක් කරලා. ඒ කියන්නේ එළිය වැඩ ටික හොඳ නැද්ද? හොඳ නෑ නෙමෙයි. ඒවත් හොඳයි. ඒවා හොඳ වුණාට ඒ වගේ උපකාරයේ කොයිතරම් ලැබෙයිද කියලා කියන්න අමාරුයි. ඒක හරියටම ගණනය කරන්න බෑ. අපි හිතනවා 10%කටත් වඩා අඩු පරිමාවකින් තමයි මේ වගේ උදව්ව තියෙන්නේ. එහෙනම් 90%කටත් වඩා වැඩි උපකාරය තියෙන්න ඕන අභ්‍යන්තර විසුද්ධියත් එක්ක. ඇතුළ කොච්චර විසුද්ධිය කරා එළඹීමට මං ඇතුළ ලෑස්ති කරගෙන ඉන්නවාද? මගේ ඇතුළාන්තයේ කොයිතරම් විසුද්ධියට ලෑස්තිද? මේ කතාවට පින්වත්නි බාහිර ඒ කියන්නේ මේ කතාව කියන්නේ අපි මොකුත් බලාගෙන නෙමෙයි. ඒ කියන්නේ මේ විසුද්ධිය කරා එන වැඩපිළිවෙලෙන් අපිට මොකක්වත් වාසියක් නැහැ. කෙනෙක් කියන්න පුළුවන් මේකෙන් මොකද්ද ඔබ වහන්සේලා අපිට කිසි යහපතක් නැහැ පින්වත්නි. දැන් පන්සල් විහෙර විහාර හැදුනාම ඒකට සංඝයාට පරිහරණය කරගෙන හරි ඉන්න පුළුවන්. නමුත් මේ කියන කතාවෙන් සම්පූර්ණ යහපත ඕගොල්ලන්ට තියෙනවා. මේක අතිරේක වාසි අබමල් රේණුවක්වත් කියන කෙනාට නෙමෙයි. එහෙනම් මතක තියාගන්න මේ කතාව අනුකම්පාවෙන්ම කරුණාවෙන්ම කියන එක. ඔබට බුදුරජාණන් වහන්සේ මේ කතාව කරුණාවෙන්ම කිව්වේ මොකද මේ කතාව ඇතුලේ ඕගොල්ලන්ගෙන් අපගේ බුදුරජාණන් වහන්සේ මොකුත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. එහෙනම් බලාපොරොත්තු වෙන්නේ නැතුව කිව්වා නම් ඒක සම්පූර්ණ කරුණාවෙන් කියපු කතාවක්. ආවාසකෙට ධර්මශාලාවට ටයිල් ටික අල්ලන්න, තින්ත ටික ගන්න, මේ ගොඩනැගිල්ල වහලා දෙන්න, වහලේ හදලා දෙන්න කියලා කියනවා නම් ඒක ඇතුලේ ඒ ආමිසේ ඇතුලේ භික්ෂුවකට හෝ ඒ සංස්ථාවේ ඉන්න කෙනෙකුට යහපතක් තියෙනවා. නමුත් මේ විසුද්ධියට ඕගොල්ලෝ එකතු වුණොත් සම්පූර්ණයෙන්ම රැකවරණී තියෙන ඕගොල්ලන්ට. ඒ විසුද්ධිය කියාපු කෙනාට ඒකෙන් මොකුත් ප්‍රතිලාභ නැහැ. එහෙනම් මතක තියාගන්න මේ කියන කතාවකවත් කරුණාව මිශ්‍ර මිතක් වෙන මොකුත් අපගේ බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ නැහැ. එහෙනම් මේ කතාවටනේ අපි එකතු වෙන්න ඕන. සම්පූර්ණයෙන්ම උරුමය හම්බෙන්නේ ඕගොල්ලන්ටනේ. ධර්මයේ දියුණු කරනවා කියලා ඒ මොහොතේ ආස්වාදයට කතා කරන දේශන අහන්න නම් එපා. ඒවට තමයි ලෝකේ උමනාව තියෙන්නේ. බලන්න ලෝකේ ප්‍රසිද්ධ හාමුදුරුවෝ ඉන්නවා. ඒ ගොඩාක් අය ඒ වෙලාවේ ඒ ඉන්න පිරිස ආස්වාදයේ වෙනුවෙන් කතා කරන අය. සමත විපස්සනා වශයෙන් ධර්මයේ මතුවෙන්නේ නැති තැනක ඒක බුද්ධ දේශනාව නෙමෙයි. ඒ වගේම ඔය විදේශගත වෙච්ච බෞද්ධයෝ ගොඩාක් අහුවෙච්ච තැනක් ඒක. නම ගියපු භික්ෂුන් වහන්සේලා ඉන්නවා. නමුත් ලෝකෝත්තර ප්‍රඥාව කරා උපදව ගන්නේ කොහොමද කියන කතාව නෑ. ඒ වෙලාවට හරි ලස්සනට ඒ වෙලාවට කතා කරනවා. ඒ කියන්නේ ලංකාවෙන් එළියට ගිය බෞද්ධයෝ අනාථ වෙන තැනක් ඕක. ලෝකේ විදර්ශනාව ගැන තියෙන්නේ භාග්‍යතුන් වහන්සේ වදාළ මූලික විසුද්ධිය ඇතුළේ විතරයි. ඒක කියන්නේ නැතුව ඒ මොහොතේ යම්කිසි ආකාරයකට නිකන් ආස්වාදයක් තෘප්තියක් ඇති වෙන විදිහට කතා කරන්න පුළුවන් ඕන කෙනෙකුට. නම ගියපු දේශකයන් වහන්සේලා ඉන්නවා ලෝකේ. නමුත් මමත් හොයලා බලලා තියෙනවා බලාගෙන යද්දි විදර්ශනාව නැහැ. චිත්ත සමාධිය නැහැ. ලෝකෝත්තර ප්‍රඥාව මොකක්ද කියලා දන්නෙත් නැහැ මං හිතන්නේ. කොහොමද නිබ්බිදාව හදාගන්නේ, විරාගය හදාගන්නේ, නිරෝධය හදාගන්නේ, අකෝප්‍ය චිත්ත විමුක්තියට සමවදින්නේ කොහොමද? නිරෝධ සමාපත්තියට සමවැදුනාම සම්පූර්ණ සියලු කෙලෙස් නිරුද්ධ කරලා දාලා හිත විසංකාරගත කරගන්න. ඒව මොකක්වත් කතා නැහැ. ඒ කතාව නැත්තම් ඒක බුදුරජාණන්සේගේ එකක් නෙවෙයි. ඒ නම ගියපු භික්ෂුවක් වුණත් පින්වත්නි ඒ දේශනා ගැන අහන එක නවත්තන්න. මේ අපි කියන බණ හරි කමන්නේ. නතර කරලා දාන්න.
තේරුමක් නැහැ. ලෝකෝත්තර ප්‍රඥාව කරා එළඹෙන්නේ කොහොමද? උදයත්තගාමිනී ප්‍රඥාවෙන් ලෝකේ බලලා උපේක්ෂාවකට පත් වෙන්නේ කොහොමද කිය අවස්ථාවට නිවෙයි. සමහර අය බණ කිව්වම ඒ අවස්ථාවට හොඳට නිවෙනවනේ. ඒක සාර්ථක නැහැ. අවස්ථාවට නිවෙන්න පුළුවන් සින්දු අහලත්. සමහර සින්දු තින ඔය අහගෙන ඉන්නකොට අවස්ථාවට නිවෙනවා. අවස්ථාවට කෙලෙසෙන්නේ නැහැ. එහෙම වැඩක් නැහැ. ඒ කියන්නේ ලංකාවෙන් එළියට ගිය බෞද්ධයෝ අනාථ වෙන තැනක්. එහෙනම් මතක තියාගන්න මේ ලංකේට කොච්චර ගැරහුවත් ලංකාවට මේ තමයි ලෝකෝත්තර ප්‍රඥාව ගැන කතා කරන්න තියෙන්නේ. වෙන තැනක් නැහැ. කොහෙවත් හම්බෙන්නේ නැහැ. ඔය තේරවාදය කියලා මහා ලොකුට ඔලුව උඩ තියාගෙන ඉන්න රටවල් වලවත් ඒක නැහැ. ලංකාවේ තමයි ඒ උරුමය තියෙන්නේ.